Hi, welcome to my YouTube channel. මේ වීඩියෝ එක මගේ YouTube channel එකට ටිකක් අලුත් වීඩියෝ එකක්. මේ ඉන්නේ මගේ cousin නංගි. එයා cabin crew කෙනෙක්. ඉතින් එයාගේ ලංකාවට තිබුණ flight එකේදී එයාගේ ඒ layover time එකේදී අපි දෙන්න meet වෙලා මොනවද කරේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක escalator එක වැඩ නැහැ. මුලින්ම අපි දෙන්න ගියේ ලිබර්ටි ප්ලාසා එකේ ෆුඩ් කෝට් එකට. එයා ආසයි රයිස් ඇන්ඩ් කරි කන්න. ඉතින් මෙන්න මේ සිලොන් කරි පොට් කියන රෙස්ටොරන්ට් එකේ කෑම try කරන්න තමයි අපි දෙන්න ගියේ. එතන එහා පැත්තෙත් මේ ෂොප් එකක් තිබුණා රයිස් ඇන්ඩ් කරි තියෙන. අපිට ඉතින් හිතා ගන්න බැරි වුණා මොනවද කන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලා අරගෙන අන්තිමට කොහමද අපි කෑම දෙකක් ගත්තා. ධනුෂිගේ මැටි භාජනයේ and the glove මගේ පූජා වට්ටියේ කෑම එක. ඇත්තටම කියනවා නම් මම මේ ෆස්ට් ටයිම් තමයි මේ විදිහට අර වට්ටියක දාලා කෑම එකක් කන්නේ. ඔගොල්ලෝ කාලා තියෙනවා නම් මෙතනින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. කාලා ඉවරයි. දැන් අපි දෙන්න කෙලින්ම යනවා ස්ටුඩියෝ Z එකට. ස්ටුඩියෝ Z එකේ නංගිගේ hair treatment එකට appointment එකක් දාලා තියෙනවා. ඉතින් ඒක කරන්න තමයි අපි මේ යන්නේ. මේ සලෝන් එකට මම ගිය ෆස්ට් ටයිම්. මම TikTok එකේ දැකලා තියෙනවා මේගොල්ලෝගේ ගොඩක් රිවිව්ස්. ඇත්තටම හොඳ සලෝන් එකක්. හොඳට ට්‍රීට් කරා අපිට. මමත් hair consultation එකක් කරගත්තා. ට්‍රීට්මන්ට් එක ඉවර වෙලා අපි දෙන්න ආව බින්චුන් එකට. නංගි නම් මේ ෆස්ට් ටයිම් තමයි බින්චුන් එකෙන් බොන්න යන්නේ. මම නම් බින්චුන් එකෙන් බීලා තියෙනවා. මං ආසම මල්බෙරි බෝබා එකටයි ක්‍රේප්ස් බෝබා එකටයි. ඉතින් අපි දෙන්න ගත්තෙත් ඒ දෙකම තමයි. ඔයාලා බින්චුන් එකේ ආසම මොන ඩ්‍රින්ක් එකකටද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. මොනවා කරන්නද? ඔව් අනේ. ඔක්කොම ටයිම් ටේබල් එක හදාගෙන. අපි දැන් මේ ටයිම් ඇවිදගෙන යනවා. බඩ බොන්න ඉන්න කියලා. තාම බඩ නම් බැස්සේ නෑ හැබැයි. හයියෝ අපි දෙන්න බතුත් කාලා පෙරේතකමට බින්චුන් එකෙනුත් බීලා ඊට පස්සේ හුස්ම ගන්නත් බැරුව හිටියේ. බින්චුන් එකේ ඉඳලා හොටෙල් එකට ඇවිද්දගෙනම ගියා. මම නම් හොඳට නිදා ගන්නවා කියලා හිතාගෙන ගියේ. ඒ වුණාට නංගි කිව්වා ඒකේ රූෆ් টොප් එකක් තියෙනවා ලස්සනයි කියලා. එයාත් ගිහිල්ලා තිබුණේ නැහැ මං ගිහිල්ලා තිබුණේ නැහැ. ඉතින් අපි දෙන්න ගියා ඒක චුට්ටක් කොහොමද කියලා බලන්න. Wow. Thank you. මන්දන් මගේ නොවේ මායම් දැස මගේ නොවේද මන්දන් මගේ නොවේ මායම් දැස මගේ නොවේද යන්නදයි කිල්ලි මම යනවා කෙහිරැල්ල සුළඟ දිගේ ඇවිදින් කරදර කෙරුවා මම යනවා. ඇත්තටම රූෆ් টොප් එක නම් මාරම ලස්සනයි guys. ඔගොල්ලෝ මොකද හිතන්නේ? ඔගොල්ලෝ දන්නවද කියලා බලන්න මේ ප්ලේස් එක. අපි දෙන්න ඉතින් මෙතන තියෙන මෙනු එක බලලා එතනින් ඩ්‍රින්ක්ස් දෙකකුත් ගත්තා. ඒගොල්ලෝගේ සර්විස් එක නම් top notch. ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ. හොඳට ට්‍රීට් කරනවා කස්ටමර්ස්ලාට. මේ අපි ඉන්නේ Sheraton hotel එකේ බායු කියන රූෆ් টොප් රෙස්ටොරන්ට් එකේ. රෑටත් එතන මාරම ලස්සනයි. අපි දෙන්න ඉතින් සන්සෙට් එකත් බලලා ටිකක් රෑ වෙනකන් ඉඳලා ඊට පස්සේ දැන් යනවා මූවි තියේටර් එකට. යන්නේ තියේටර් එකට මූවි තියේටර් එකට. To watch Dharma Yudha 2.
ඉතින් අපි ආවේ ලිබර්ටි ස්කෝප් සිනමා එකට ධර්ම යුද්ධය දෙක බලන්න. අපි දෙන්න ආපු දවසට කලින් දවසේ තමයි මේක රිලීස් වෙලා තියෙන්නේ. මන් දැනගෙන හිටියෙත් නැහැ. නංගි තමයි කිව්වේ. කොහොම හරි අපි දෙන්න දවල් ටිකට්ස් බුක් කරේ රෑ තියෙන ෆිල්ම් එකට. එතකොටත් ඉස්සරහම සීට්ස් දෙක විතරයි ෆ්‍රී තිබුණේ. ඒ තරම් හවුස්ෆුල්. ඇත්තටම හවුස්ෆුල් වෙන එක පුදුමයක් නෙමෙයි. මොකද ඒක එච්චර හොඳ ලස්සන ෆිල්ම් එකක්. ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකන් පොඩ්ඩක්වත් තප්පරයකටවත් බෝරිංగ్ වෙන්නේ නැති හොඳ ෆිල්ම් එකක් මේක. ඒ ෆිල්ම් එක බලලා අපි දෙන්න හොටෙල් එකට එන මගත් කියවාවේ ඒ ෆිල්ම් එක කොච්චර ලස්සනද කියලා. එච්චර ඉන්ට්‍රස්ටිං ෆිල්ම් එකක්. අපි දෙන්න කෙලින්ම ආවේ බුෆේ එකට. අපි හිතුවේ බුෆේ එක ඉවර ඇති කියලා. 10 මාට බුෆේ එක ක්ලෝස් කරනවා. අපි දෙන්න එද්දි 10යි කාලයි. ඉතින් අපි දෙන්න කන්න කැමති කෑම ඔක්කොම ටේබල් එකට අරගෙන නිදහසේ ඉඳගෙන කියව කන්න තමයි හදන්නේ දැන්. එදා බුෆේ එකේ තීම් එක නේපාල් වලට ආවේනික කෑම තමයි තිබුණේ. අපිට ඇත්තටම කන්න බඩේ ඉඩ තිබුණේ නැහැ. හදිසිය ආව නිසා බුෆේ එක හරියට එක්ස්ප්ලෝර් කරන්නත් බැරි වුණා. ඒ වගේම තමයි කන්න ආසාවක් තිබුණෙත් නැහැ. ඒක නිසා අර අපිට කන්න හිතෙන ආස වෙයි කියලා හිතෙන කෑම ටිකක් තමයි අපි ගත්තේ. ඉතින් මේ vlog එක මෙතනින් ඉවරයි. next day උදේ නංගිගේ flight එක තියෙනවා. එයා ආපහු යනවා. තවත් මේ වගේ interesting vlog එකක් අරගෙන එන්නම්. bye.